අයිබෝවන් සුබ දවසක් වෙන්න කියලා මම ඔයාලට මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අලුත් වීඩියෝ එකකින් ආවේ ගොඩක් අය මගෙන් මැසේජ් දාලා අහන ප්‍රශ්නයක් ගැන කතා කරන්න. ඒ තමයි ඔයාලා දන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය මගින් ඔවුන්ගේ අධ්‍යයන පාඨමාලා සඳහා බඳවා ගැනීමට ඇපිටියුඩ් ටෙස්ට් එකක් පවත්වනවා. ඉතින් ගොඩක් අය මගෙන් අහනවා කොහොමද මේ ඇපිටියුඩ් ටෙස්ට් එක පවත්වන්නේ? මේක එක්සෑම් එකක්ද? මේක ලියන එක්සෑම් එකක්ද? වගේ ගොඩක් ප්‍රශ්න මගෙන් අහනවා. දැන් ඇපිටියුඩ් ටෙස්ට් එකක් කියන්නේ මුලින්ම මොකක්ද කියලා බලමුකෝ. සාමාන්‍යයෙන් ඇපිටියුඩ් ටෙස්ට් එකක් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ වගේම දැනුවත් මොරටු විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාල වෙනුත් යෝග්‍යතා පරීක්ෂණ පවත්වනවා. යෝග්‍යතා පරීක්ෂණයක් කියලා කියන්නේ ඔයා ගන්න A level result එකට අමතරව ඒ අදාළ ඩිග්‍රී එකට ඔයා සිලෙක්ට් කරගන්න ඒ අදාළ යෝග්‍යතා පරීක්ෂණය අනිවාර්යයෙන්ම සමත් විය යුතුයි. ඒ නිසා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශය හා ප්‍රාසංකල අධ්‍යයන අංශයනොත් මෙවැනි ඇපිටියුඩ් ටෙස්ට් පවත්වනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශය මගින් පවත්වන යෝග්‍යතා පරීක්ෂණය ගැන. ගොඩක් නංගිල මල්ලිලා මේ පාර A level ලියලා රිසල්ට් ඇවිල්ලා ඉන්න කැම්පස් එන්න බලාපොරොත්තු වෙන නංගිල මල්ලිලා මගෙන් මේ ප්‍රශ්නේ අහන නිසා තමයි මම ඔයාලට මේ වීඩියෝ එකකින් මේ ගැන පැහැදිලි කරන්න හිතුවේ. ඉතින් මොකද්ද මේ ඇපිටියුඩ් ටෙස්ට් එකක් කියලා කියන්නේ? කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශය මගින් තමයි මේ ඇපිටියුඩ් ටෙස්ට් එක පවත්වන්නේ. ඉතින් ප්‍රාසංකල අධ්‍යයන අංශයනොත් මේ ඇපිටියුඩ් ටෙස්ට් එකක් පවත්වනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජනමාධ්‍ය අධ්‍යයන අංශය මගින් පවත්වන ලබන යෝග්‍යතා පරීක්ෂණය. විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේක අර A level O level කියන්නේ A level O level ලියලා තියෙන විදිහට එක්සෑම් එකක් විදිහට මේක කරන්නේ. ඇත්තටම මුලින් කියන්න ඕනේ එහෙම ඔයාලට මේ ඇපිටියුඩ් ටෙස්ට් එකට ෆේස් කරන්න බෑ. මේක ලියන්න නෙවෙයි තියෙන්නේ. මේ ඇපිටියුඩ් ටෙස්ට් එකේදී මොනවද බලන්නේ කියලා අපි කතා කරමු. මේ ඇපිටියුඩ් ටෙස්ට් එක තුලදී වෙන්නේ ඔයාලගේ තාර්කික බුද්ධිය, ඔයාලගේ නිර්මාණශීලී හැකියාව, ඔයාගේ දැක්ම, ඒ වගේ දේවල් පරීක්ෂාවට ලක් කරනවා. එතකොට මේ ඇපිටියුඩ් ටෙස්ට් එකේදී විශ්වවිද්‍යාලය තුල ඉන්න ආචාර්යවරු, මහාචාර්යවරු පැනල්ස් වලට බෙදිලා ඉන්නවා. ඒ කියන්නේ ඔවුන් පැනල්ස් වලට බෙදිලා තමයි ඔයාලා මේකට ඔයාලගේ මේ ඇපිටියුඩ් ටෙස්ට් එකට ඔයාලා සහභාගී කරගන්න. පළවෙනි පැනල් එකට හොනා කියලා හිතන්නකෝ. ඉතින් එතනදී ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. බය වෙන්නේ නැතුව ඔයාලට මේකට ෆේස් කරන්න පුළුවන්. මොන වගේ ප්‍රශ්නද අහන්නේ? ඔන්න ඊළඟට මගෙන් කට්ටිය අහන තවත් දෙයක් තමයි මොන වගේ ප්‍රශ්නද අහන්නේ. සමහරව අහන මොන වගේ ප්‍රශ්න එයිද? මේක හොඳට මතක තියාගන්න අනිවාර්යයි. කලින් ඒ කියන්නේ මේ ප්‍රශ්න මොනවද එන්නේ කියලා ඇත්තටම අපි දන්නේ නැහැ. මේ ප්‍රශ්න කියන දේවල් අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. හැබැයි එක දෙයක් මතක තියාගන්න මීඩියා රිලේටඩ් ප්‍රශ්න ගොඩක් වෙලාවට ඔයාලගෙන් අහයි. මොකද දැන් මේක මාධ්‍ය ශාස්ත්‍රයේ එක මීඩියා ඩිග්‍රී එකක් ජනමාධ්‍ය අධ්‍යයන අංශයෙන් පවත්වන ලබන ඩිග්‍රී එකක්. එතකොට මේ ඩිග්‍රී එකට අදාළව ඔයාලගෙන් ගොඩක් ප්‍රශ්න අහනවා. එතකොට මොන වගේ ප්‍රශ්න අහනවද කියන එකට වඩා ඔයාලා මේකට හොඳට සූදානම් වෙන්න. සූදානම් වෙන්න කියන්නේ ඔයාලා මේ දවස්වල ලෝකයේ තියෙන දේවල් ගැන පොඩ්ඩක් අප්ඩේට් එකේ ඉන්න. ඔයා අප්ඩේට් මිනිස්සෙක් ඉන්න. ඒ කියන්නේ ලෝකයේ ගැන කිසි දෙයක් දන්නේ නැති කෙනෙක්ට වඩා ලෝකයේ තොරතුරු ගැන, ලෝක දේශපාලනය ගැන, ලෝකයේ අලුත් භූදේශපාලන හැසිරීම් පිළිබඳව ඒ ගැන පොඩ්ඩක් අවබෝධයෙන් ඉන්න. මොකද මාධ්‍ය ඩිග්‍රී එකට බඳවා ගන්න සාමාන්‍යයෙන් අවබෝධයක් තියෙන ඕනේ ලෝකයේ පිළිබඳව. එතකොට මොනම හේතුවක් නිසාවත් ඔයාලා මේකට බය වෙන්න එපා. ඔයාලට අනිවාර්යෙන්ම පුළුවන් මේ ඇපිටියුඩ් ටෙස්ට් එකට මොදින් ෆේස් කරන්න. මේ යෝග්‍යතා පරීක්ෂණය තුලදී මම ඔයාලට කිව්වනේ මේක යන්නේ ප්‍රායෝගික පරීක්ෂණයක් කියලා. ඒතකොට මම පිළිවෙලට පොඩක් කියන්නම් කොහොමද අපි මේකට මුහුණ දුන්නේ කියලා. අපෙන් ඉස්සෙල්ලාම ඇහුවා. ඒ කියන්නේ අපේ කාලේ දැන් මගෙන් අහපු දේවල් තමයි සාමාන්‍යයෙන් සමාජීය දේශපාලනික ප්‍රශ්න ඇහුවා. මොකද සමාජය ගැන, දේශපාලනය ගැන ඒ වගේ දේවල් ගැන අපිට දැනුම තියෙනවද කියලා එයාලා බලනවා. සමාජීය දේශපාලන ප්‍රශ්න මගෙන් ඇහුවා. ඒ වගේම මගෙන් ඇහුවා ඒ කියන්නේ වෙළඳ දැන්වීමක් පෙන්වලා, ඒ කියන්නේ වෙළඳ දැන්වීමක් පෙන්වලා මොකක්ද මේ වෙළඳ දැන්වීම දැක්කම ඔයාලට හිතෙන්නේ? ඒක සාර්ථකයිද? ඒකෙන් ග්‍රාහකයාට තියෙන බලපෑම වගේ දේවල්, ඒ වගේ ප්‍රශ්න ඇහුවා. ඔයාලගෙනුත් ඒ වගේ දේවල් අහන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මේ ප්‍රශ්න කියන දේවල් මේ ඒගොල්ලෝ බලන දේවල් මේවා අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. අපි දන්නෙත් නැහැ මොන වගේ දේවල් ඔයාලගෙන් අහයිද කියලා. එතකොට අපි අයට තව දීලා තිබ්බා නිවුස් එකක් කියලා පෙන්නන්න. ඔයාලා ප්‍රසෙන්ටින් වලට වගේ දක්ෂ නම් ඔන්න ඔයාලට අවස්ථාව තියෙනවා එහෙම දෙයක් කරන්න කිව්වොත් ඒක ප්‍රායෝගිකව කරලා පෙන්නන්න. ඉතින් නංගි මල්ලි මේක ප්‍රායෝගික පරීක්ෂණයක්. ඒක හොඳට ඔළුවේ තියාගන්න. මේක ප්‍රායෝගික පරීක්ෂණයක්. මේක ලියන්න තියෙන එක්සෑම් එකක් නෙවෙයි. ඉතින් මේකට ඔයාලා බය නැතුව මූණ දෙන්න ඕනි එකක්.
මං අර කලින් කිව්වා වගේ පැනල්ස් වලට බෙදිලා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ වගේ ප්‍රශ්න තමයි ඔයාලගෙන් අහන්නේ. ඉතින් ගොඩක් අය මගෙන් අහන්නේ මොනවද එන ප්‍රශ්න කියලා තමයි. ඉතින් මේ ප්‍රශ්න එහෙම අපි දන්නේ නැහැ මොන වගේ දේවල් ඔයාලගෙන් අහයිද කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ දක්ෂතාවය උපයෝගී කරගෙන මේ යෝග්‍යතා පරීක්ෂණයට හොඳින් මුහුණ දෙන්න. ඔයාලට දැන් වෙබ්සයිට් එක හරහා ඔන්ලයින් මේකට අයදුම් කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාලා අයදුම් කරන්න ගයිඩ්ලයින් එක යාලා දීලා තියෙනවා. ගයිඩ්ලයින් එකට අනුව ඔයාලට ඒකට අයදුම් කරන්න පුළුවන්. මම පහලින් ලින්ක්ස් දාන්නම් කොහොමද ඒකට අයදුම් කරන්න කියලා. ඒ වගේම ඔයාලට දෙයක් කියන්න ඕනි. දැන් ඔයාලා මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පාස් වුණාට අමතරව ඔයාලගේ ඉසට් ස්කෝර් එකත් මේකට බලනවා. අදාළ ඉසට් ස්කෝර් එකට අදාළ ඉසට් අගය ඔයාලට අරගෙන තියෙනවා නම් ඔයාලට ඒ වගේම ඔයාලා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකත් පාස් වෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් කැම්පස් එකට ඔයාලා අනිවාර්යයෙන්ම කැම්පස් එකට සිලෙක්ට් වෙනවා. ඉතින් මේ විදිහට තමයි නංගි මල්ලි මේ වැඩේ වෙන්නේ. ඉතින් බය වෙන්න එපා. ඔයාලා හැම කෙනෙක්ටම පුළුවන් මේකට හොඳට ෆේස් කරන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම මේකට ෆේස් කරලා විශ්වවිද්‍යාල වරම් ලැබෙන්න කියලා.